තෙරුවන් සරණයි හැම දිනාටම සරණක් වූ අපි සංවිධානයේ අපි හැමෝම එකතු වෙලා අද දිනේදී වටිනා කියන පින්කමක් සිදු කරනවා ආදරණීය පුතුණන් කෙනෙක් වෙනුවෙන් තරමක් රෝගීටත් ඉන්න ආදරණීය පුතුණෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව අපිට උදා වුණා. ඒ ආදරණීය පුතුණන්ට සහායක් වෙන්න නැත්නම් උදව්වක් වෙන්න මේ පවුලේ හැම දෙනාට උදව්වක් වෙන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඒ සඳහා අපි දිනේදී මේක ප්‍රධාන දායකත්වය දරන දෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න ශාමිලා සුබසිංහ මහත්මියත් අනුරුද්ධ සුබසිංහ මහත්මයාත් ඒ ශාමිලා මහත්මයා සාන්තිමත්නේ විශේෂයෙන්ම මේ දෙදෙනාගේ දයාබර පුතුණුවන් සෝහන් සුබසිංහ පුතුණුවන්ගේ උපන්දිනය ඒ උපන්දිනය නිමිති කරගෙන පුතුණුවන්ට ආශිර්වාද කරන්නයි මේ පින්කම් සිදු කරේ. විශේෂයෙන්ම පුතුණුවන් මේ පින්කමේදී ප්‍රධාන දායකත්වයක් දරලා තියෙනවා. ඉතින් සිද්ධ කරගන්න තියෙන මේ උතුම් පින් බලයෙන් ඒ ආදරණීය පුතුණුවන්ට සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගීමත් චිර ජීවනයේ කරන මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සමිලා මහත්මිය, අනුරුද්ධ මහත්මයා, ඒ වගේම මේ පවුලේ හැම දෙනාම විශේෂයෙන්ම ජෙමිතා පීරිස් මෑණියන්, ඒ වගේම ප්‍රනාන්දු මහත්මයා, සොහාරා සුබසිංහ මහත්මිය, දිල්හාරා සුබසිංහ මහත්මිය සහ සෝසි පෝසි දයාවරුන්ගේ දරුවෝ දෙන්න ඇතුළු මේ පවුල් වල හැම දෙනාටම උතුම් වූ නිදුක් නිරෝගී චිර ජීවනයක් වේවා. කරන කින සියලු කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරිලෝකීයපු ඒ ආදරණීය නැගණිය ඇන් ප්‍රනාන්දු නැගණිය එතුමියටත් මේ පින් බලෙන් උතුම් නිවන් සුවමත් වේවා. අවසාන වශයෙන් මේ පින්කමට උදව් කරපු සේසුමංගල හාමුදුරුවෝ, සෝපිත හාමුදුරුවෝ වගේ උපන්දින හාමුදුරුවෝ ඇතුළු සහ සම්බන්ධ වූ පින්වත් ඔබටත් උදව් උපකාර කරපු හැම දෙනාටම මේ පින් බලයෙන් කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයක් වේවා. අවසන නිවන් දකින්න මේ උතුම් පින්කම හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම රෝද පුටුවත් සමගම මේ දෙපළ ඒට අවශ්‍ය කරන දියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරනවා. ඉතින් මේ සියලු පින් බලයෙන් හැම දෙනාට සුඛ ශාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.